හැම දිනම සාදුකාරයක් වත්තා නැවතත් සාදුකාරයක් වත්තා තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා වේ දෙවරක් නමස්කාරය කියන්නේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคาเมสุมิจจาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิสมันตาจักรวาเลสุอัตรากัจฉันตุเดวตาสัทธัมมังมุนิราจัสสะสุนันตุสัทธมุขดังธัมมัสสวนะกาโลอายันบดันตาธัมมัสสวนะกาโลอายันบดันตาनमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्स धम्मारामो धम्मरतो धम्मं अनुवि
තින්තයං ධම්මං අනුස්සරං බික්ඛු සද්ධම්මාන පරිහායති. ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වතුනි, ඔය පින්වතුන් දැන් මේ බලාපොරොත්තු වන්නේ ටික වේලාවක් අපාමාමෑණී බුදු පියාණන් වහන්සේ විසින් පතල ලෝක සත්වයාට හිතාම කරුණාවෙන් යුක්තව වදාළ 84,000ක් නැමැති ධර්මස්කන්ධයෙන් බෙදක් ශ්‍රවණය කිරීමටයි. පින්වතුනි, අපාමාමෑණී බුදු පියාණන් වහන්සේ අසංක කල්ප ලක්ෂයක් මෙලෝකේ සසර දීර්ඝතම පරීක්ෂණයක් කරනවා. ඒ පරීක්ෂණය පටන් ගන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ විවරණයෙන් පසු. කාලය වැය වෙනවා ඒ පරීක්ෂණය සඳහා වෙන් සාරා සංක කල්ප ලක්ෂයක්. පරීක්ෂණයේ අවසානයේදී නිගමනයකට එනවා. මොකද්ද නිගමනය? සබ්බේ සංඛාරා අනිත්‍යාති. එහි සරල අදහස සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි කියන අදහස. එතකොට පින්වතුනි, මේ 84,000ක් නැමැති ධර්මස්කන්ධයෙහි මාතෘකාව සියලු සංස්කාරය නැසෙන සුළුයි කියන අදහස. ධර්ම දේශනාව පටන් ගන්න මත්තේ ඔය පින්වතුන්ට මතක් කිරීමක් කරන්න අවශ්‍යයි. මම මේ වෙනකොට තරමක අසනීප තත්වයෙන් ඉන්නේ. දේශනාව ඊටාම හොඳින් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව ඔය පින්වතුන්ට පළමුවෙන් මතක් කරගන්න. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ මංගල ධර්ම දේශනාවේ එක පින්වතුන් කොටසක් දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. එයගේ අරමුණ අද දින මෙම ධර්ම දේශනාවේ දායකත්වයෙන් ධර්ම පින්වතුන් ඒ භද්‍රා සෙනවිරත්තු මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වතුන් විසින්, ඒ වගේම එතුමියගේ අරමුණ, ඒ පවුලේ අයගේ අරමුණ දයාබර ස්වයං පුරුෂයා එඩ්මන්ඩ් දීනගේ මහතාට, ඒ වගේම භද්‍රා සෙනවිරත්තු මහත්මියගේ දෙමව්පිය දෙපළට සහ සහෝදරියට ලෙස්ලි මහලේකම් මහතාට, ඒ වගේම ධනවර්ධන මහතාගේ දෙමව්පිය දෙපළට පින් අනුමෝදනා කිරීම, ඒ වගේම ප්‍රාර්ථනා හැටියට අභිනවාරාම පන්සලේ වැඩ වාසය කරන නායක ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම අද දින උපසම්පදාවට පත් වූ සුගුණසිරි ස්වාමීන් වහන්සේට ආශිර්වාදයේ පැතීම, ඒ වගේම මේ පින්කමට උදව් උපකාර කර උපසම්පදා පින්කම සාර්ථකව කර ගැනීමට උදව් උපකාර කර හැම සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කිරීම මේ මංගල ධර්ම දේශනාවේ ප්‍රධානතම අරමුණු කොට ගන්නවා. මම ඔය පින්වතුන්ට ගාථාවක් දේශනා කරා. ඒ ධම්මාරාමෝ ධම්මරතෝ ධම්මං අනු විචින්තය ධම්මං අනුස්සරං බික්ඛු සද්ධම්මාන පරිහායති.
එහි සරල අදහස දහමෙහි ඇලෙන දහමෙහි සතුටු වන දහම අනුව සිටන දහම සිහි කරන යම් කිසි කෙනෙක් ඇද්ද හෙතෙම දහමින් නොපිරිහි දහමින් පිරෙන්නේ නැහැ කියන එකයි එහි සරල අදහස. මේ ධර්ම දේශනාව මංගල ධර්ම දේශනාව වන බැවින් මම අරමුණකට ගන්නව ප්‍රධාන වශයෙන්ම මේ දේශනාවේ උපසම්පදාව පිළිබඳව කරුණු කිහිපයක් ඔය පින්වතුන්ට පහදා දෙන්න. ඔය පින්වතුන් අහලා ඇති ගණේගම සරණංකර නායක හාමුදුරුවෝ ගැන. උන්වහන්සේ ලංකාවේ වැඩ හිටපු තාම ප්‍රසිද්ධ චරිතයක්. උන්වහන්සේ 1963 දී දිනමින වෙසක් කලාපයේ නිමිති කරගෙන පත්තරයට ලිපියක් ලියනවා. ඒ ලිපියේ අරමුණ මගේ මහානකම. ඒ පත්තරේ තියෙනවා මෙන්න මෙහෙම. මට කිසි බැඳීමක් නැත. මා ගැන බලාපොරොත්තු වෙන පිරිසක් නැත. මා එනතුරු බලා සිටින පිරිසක් නැත. මා නාවොත් දුක්වන පිරිසක් නැත. මා සොයන පිරිසක් නැත. මගෙන් යැපෙන පිරිසක් නැත. මට දෙවන්නේක් නැත. මම තමයි පළවෙනි. මට දෙවන්නේක් නැත. එබැවින් මට පියාපත් යුවලක් ඇති කුරුල්ලෙකු මෙන් ඉගිලයා හැකිය. ඇලෙන, බැඳෙන, තැවෙන, පසු තැවෙන කිසිවක් මට නැත. අපට ගුරුහාමුදුරුවෝ ඉන්නව තමයි. දායකයෝ ඉන්නව තමයි. පන්සලේ සෑහෙන වැඩ තියෙනව තමයි. හැබැයි අපි තනිව ගන්න කල හරිම සෑහෙන ඔය පින්වතුන්ට වැඩි. කුරුල්ලෙක් වගේ සෑහෙන. ගණේගම සරණංකර හාමුදුරුවෝ පත්තරේ ලියන්නේ අන්නේ කරුණ. මම ඒක ඔය පින්වතුන්ට මේ දේශනාව ඉදිරියට පැහැදිලි කරන්නම්. සිද්ධාර්ථ ආනන්ද රාජ කුමාරවරුන් රාජ්‍ය අතහැර ලබාගත් මහානකම මට එපා වෙන්නේ කොහොමද? සිද්ධාර්ථ කුමාරයා රාජමාලිගා 3ක් අත්හැරලා තාත්ත කියද්දි සක්විති රජකම ලබා දෙන්නම් කියලා වැටිලි කරද්දී රාජ්‍ය දාලේ ආනන්ද නන්ද රාජ කුමාරවරු රාජ්‍ය දාලේ ඉන්නේ. සරියුත් හාමුදුරුවෝ සරියුත් මහරහතන් වහන්සේ මහා ධනස්කන්ධයකට හිමි අයිති කෙනෙක්. ඒ සිටුකම් දාලා ඉන්නේ. එයාගේ රාජ්‍ය අත්හැර සිටුකම් අත්හැර විදාලා ආපුවේ ලබාගත් මහානකම මට එපා වෙන්නේ කොහොමද? ඔවුන්ට එපා වෙච්ච ගිහිගය මට හොඳ වෙන්නේ කොහොමද? රාජ්‍ය අත්හැරලා ඒ ලබාගත් මහානකම ඒ ගිහිගේ අත්හැරලා ආපු ඒ රාජ්‍යය ඒක මට කොහොමද හොඳ වෙන්නේ?
අශෝක අධිරාජ්‍යයේ පුතාට ඕනෑ වූ මහානකමයි මට තියෙන්නේ. සරියුත් තෙරුන් වහන්සේගේ බාල සහෝදර රේවත තරුණයා ආවා වූ දින පැන ගොස් ලබාගත් මහානකමයි මට තියෙන්නේ. රට්ටපාල මානවකයා සද්දින निराहारව දුකසේ ලබාගත් මහානකමයි මට තියෙන්නේ. ඔය පිළිතුරු අහලා ඇති රට්ටපාල හාමුදුරන්ගේ කතාව. සද්දින निराहारව ඉන්නවා. මොකටද? මහානකම ලබා ගන්න. එහෙම අමාරුවෙන් ලබාගත් මහානකමයි මට තියෙන්නේ. පින්වත්නි, සෑම භික්ෂුවක්ම පරිත්‍යාගයක් කරලා තියෙන්නේ. මොකටද? බුද්ධ ශාසනය නැමැති ආයතනයට ඒක කිසිදා ගිහියෙක් නොකරයි. 2600 ගානකට වැඩි කාලයක් මේ සම්බුද්ධ ශාසනය පැවතගෙන ආවේ මේ භික්ෂූන්ගේ පරිත්‍යාගය, ජීවිත පරිත්‍යාගය මේ බුද්ධ ශාසනයට පූජා කරපු හින්දා. නැත්තම් මෙච්චර කාලයක් කොහොමද පැවතෙන්නේ? ඔය පින්වතුන් දැකලා ඇති, අහලා ඇති. අනුරාධපුර පැත්තේ පන්සල් තියෙනවා. සමහර පන්සල් කැලෑවෙන් වැහිලා. ඇයි ඒ? හාමුදුරු කෙනෙක් නැතිව. හාමුදුරු කෙනෙක් නැතු වුණාම ගිහියයිට පුළුවන් ද පන්සල කරගෙන යන්න? බෑ. අනුරාධපුර පැත්තේ අදට පාස්කූල වලට අත්‍යට්ටරයක් අරගෙන හාමුදුරු දෙන්න තුන් දෙනෙක් හොයාගන්න කිලෝමීටර් 16ක් 25ක් විතර දුර ගිහිල්ලායි පාස්කූලයක් කරගන්නේ. ඒ හාමුදුරු නැති අඩුපාඩුව හින්දා. හිතන්නකො පින්වතුනි, ගෙදර ස්වාමියා ඔහුට තියෙන වැඩ රාජකාරි ගැන උදෑසන නැගිට වෙලාවෙ ඉඳන් හවසට නිින්ද යනකම්ම ඔහු ගෙදර වෙනුවෙන් කොච්චර වෙහෙසනවද? ළමයි වෙනුවෙන්, ඒ පෞද්ගලික ආයතන, එහෙම නැත්නම් රැකී ආරක්ෂා වෙනුවෙන් කැප වෙනවා. ඒ පරිත්‍යාගය, ඒ ශාසනයට කරන පරිත්‍යාගය කිසිදා කිහියෙක් නොකරයි. ඔබට ආඩම්බර වෙන්න කරුණක් තියෙනවා. මොකද ඔය පින්වතුන්ට ඕන හැටියේ සජීවීව ධර්ම දේශනාවලට සවන් යොමු කරන්නට පුළුවන්. ජනමාධ්‍ය ඔස්සේ, එහෙම නැත්නම් අද වෙනකොට විවිධ විහාරස්ථානවල, එහෙම නැත්නම් පොයේ දවසට ආවත් පන්සලට සජීවීව පින්වතුන්ට ධර්ම දේශනාවකට සවන් යොමු කරගන්න පුළුවන්. හැබැයි මංගල ධර්ම දේශනාවකට සවන් යොමු කරන්න සජීවීව අතේම දුර්ලභ කාරණයක්. මේ විහාරස්ථානයේ ගත්තත් අවුරුදු 21කින් තමයි මංගල ධර්ම දේශනාවක් ඔය පින්වතුන්ට සජීවීව දේශනාවට සවන් යොමු කරගන්නට පුළුවන් වන්නේ. ඒක හරියම දුර්ලභ කාරණයක්. මේ සිවුර හැමෝටම දරන්න පුළුවන්ද? හැමෝටම මේ සිවුර දරන්න බෑ. ලංකාවේ ජනගහනය කෝටි 2යි. හාමුදුරු ලංකාවේ දැනට පවතින බුද්ධ ශාසන අමාත්‍යාංශයේ
ලේඛන ලයිස්තුවට අනුව 15000යි. ඒකෙන් 5000ක් වැඩිහිටි වයසක හාමුදුරුවරු 5000ක් පොඩි හාමුදුරුවරු 5000යි. ඔබේ බණට පාසකූලෙට සෙත් පිළිතට දේශනාවන් සිදු කරන ස්වාමීන් වහන්සේලා ලංකාවේ දැනට පවතින 5000යි. ලංකාවේ කෝටි 2ක ජනගහනය. ඒකට ඔය පින්වතුන්ට තේරෙනවා ඇති. මේ සිවුර දරන්න හැමෝටම බෑ. ඇත්තටම මේ සිවුර හම්බෙච්ච එකක්ද? නෑ, ඒක පෙර පිනකට හම්බෙච්ච එකක්. ගණේගම හාමුදුරුවෝ සඳහන් කරාන යන පත්තරේ මට දෙවන්නේක් නැත. මම තමයි ඉහළ. රටේ රජුටත් ඉහළින් ඉන්නේ. රජුරුවාවත් මෙතන වැඳලා බිමින් වාඩි වෙයි. රටේ රජුරුවාවත් රටේ ජනාධිපතියව වැඳලා බිමින් වාඩි වෙයි. නිසා මට වැඩි උසස් හාමුදුරු කෙනෙක් ඇරෙන්න මම තරම් දෙවන්නේ තවත් නැහැ. ගණේගම හාමුදුරු පත්‍රයේ ලියන ඔය පින්වතුන් අහලා ඇති අශෝක අධිරාජ්‍ය දහස් ගණන් මිනී මරලා හිතෙන් දුකින් තැවෙමින් ඉන්න මොහොතේ නිග්‍රෝධ පොඩි හාමුදුරුව වඩිනෝ යසලේ. උන්වහන්සේට ආරාධනා කරාම උන්වහන්සේට සුදුසු තැනකින් වාඩි වෙන්න කියලා අශෝක රජතුමා ආපුවම නිග්‍රෝධ පොඩි හාමුදුරුව ගිහිල්ලා වාඩි වුණේ ඉඳගත්තේ සිංහාසනේ. අශෝක රජතුමා ගැන සඳහන් වෙනවා ග්‍රන්ථවල විශාල කාය බලයක් ඇති, දැක්කහම බය හිතෙන ඒ සේවකයන්ගේ පවා දුටුවහම කකුල් වෙවුලනවලු. තරම් ගහම්බීරයි. ඒ තරම් දැක්කහම බයයි. හැබැයි හත් වෙනිදී නිග්‍රෝධ පොඩි හාමුදුරුවෝ ගිහිලා වාඩි වෙන්න සිංහාසනේ. එවැනි බලයක් අයිති වෙනවා මේ සිවුරට. පින්වතුන් අහලා ඇති උපසම්පදා සීලයට කියනව නම අදි සීලය කියලා. ඒකට හේතුව සියලු සීලයන්ට වැඩිය ඉහළයි කියන එක. ඒ කියන්නේ මේ ලෝක ධාතුව තුල පහළ වෙන මිනිස්සෙකුට දැරිය හැකි ඉහළම වටිනාකම ඉහළම ලැබීම තමයි උපසම්පදාව කියලා කියන්නේ. ඉමලේ ලෝකය ආක්‍රමණය කළා සක්විති රජකම ගත්තත් ඒක වැඩි කලක් පවතින්නේ නැහැ. ඒකට කොච්චර කැපකිරීමක් කරනවද මිනිස්සු ඝාතනය සිද්ධ කරනවා. මේ උපසම්පදාව එහෙම නෙවෙයි. එහෙම අමාරුවෙන් රාජ්‍යයක් ගත්ත සක්විති රජ කෙනෙක් පවා ආමුදුරෝ ඉස්සරහා දනනම උපසම්පදාව කියලා කියන්නේ ලෝක ධාතුව තුල පහළ වෙන මිනිස්සෙකුට ගන්නට පුළුවන් ඉහළම වටිනාකම තමයි මේ උපසම්පදාව කියලා කියන්නේ. අලියෙක්ගෙන් ඇහුවොත් එහෙම අලියට තියෙන වටිනාම දේ මොකක්ද කියලා. අපි මෙහෙම හිතමුකෝ. ව්‍යාපාරිකයෙක්ගෙන් අහනවා අලියට තියෙන වටිනාම දේ මොකක්ද කියලා.
ව්‍යාපාරිකයෙක් කියයි අද්දල දෙකයි ගජමුතුයි කියලා. ඔග අහනවා පුරා විද්‍යාව හදාරන කෙනෙක්ගේ අලියෙක තියෙන වටිනාම දේ මොකක්ද කියලා. එයා කියයි ඇට සැකිල්ල කියලා. දේවාල ගුරුකම් කරන කපු මහත්තයෙක්ගෙන් ඇහුවොත් අලියට තියෙන වටිනාම දේ මොකක්ද කියලා. අර නැට්ටේ අලි කෙන්ද කියලා කියයි. ඇයි? ඒ යන්ත්‍ර මන්ත්‍ර සූත්‍ර වලට ඒ අලි කෙන්ද භාවිතා කරනවා. හැබැයි ඇත්තටම අලියගෙන් ඇහුවොත් ඔබට තිබෙන වටිනාම දේ මොකක්ද කියලා. අලිය කියයි හොඬවැල කියලා. ඇයි? අලියා වතුර බොන්නේ හොඬවැලෙන්. කෑම කන්නේ හොඬවැලෙන්. නාන්නේ හොඬවැලෙන්. සියලුම දේ කරන්නේ හුස්ම ගන්නේ හොඬවැලෙන්. අලියගේ සියලුම දේවල් කරගන්නේ අලිය හොඬවැල. හොඬවැල නැත්තම් අලියෙ නැහැ. නිසා අලියට හොඬවැල නැතුව දල දෙක නැති වුණත් අලියට ජීවත් වෙන්න පුළුවන්. නැට්ට නැති වුණත් අලියට ජීවත් වෙන්න පුළුවන්. කකුල දෙකක් නැති වුණත් අලියට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි හොඬවැල නැතිව අලියට ජීවත් වෙන්න බෑ. හැමදේම කරගන්නේ වැලෙන්. නිසා භික්ෂුවකට ගෙන් ඇහුවොත් ඔබට තියෙන වටිනාම දේ මොකක්ද කියලා. මොකක්ද? උපසම්පදාව. භික්ෂුවකට තියෙන වටිනාම දේ ඉහළම දේ තමයි උපසම්පදා. උපසම්පදා භික්ෂුවක් නැති වුණොත් ඔය පින්වතුන්ට අටමහා කුසල් කරලා කටින පින්කමක් ඔය පින්වතුන්ට සල්ලි බෙල මුදල් මොනව තිබුණත් උපසම්පදා භික්ෂුවක් නැතිව කටින පින්කම සිද්ධ කරන්න පුළුවන්ද? නිසා මේ සම්බුද්ධ ශාසනයේ සඳහන් වෙන ඉහළම පින්කම සිද්ධ කරන්න උපසම්පදා භික්ෂුවක් සිටිය යුතුයි. ආන්න ඒකයි මේ උපසම්පදාවේ තියෙන බරපතලකම වටිනාකම. පින්වතුනි, අප අමාමෑණී බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවකදී වැඩ ඉන්නකොට උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්න 5 දෙනෙක් පැමිණෙනවා. ඒ 5 දෙනා පිළිවෙලින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වාඩි වෙලා බණ අහනවා 5 ආකාරයකට. පළමුවෙන්ම වාඩි වෙච්ච කෙනා බිම හාරනවා. දෙවෙනියට වාඩි වෙච්ච කෙනා අත්තක් හොල්ලනවා. තුන්වෙනියට වාඩි වෙච්ච කෙනා ඇස් දෙක පියාගෙන බණ අහනවා. හතරවෙනියට වාඩි වෙච්ච කෙනා තරු දිහා බලාගෙන බණ අහනවා. පස්වෙනියට වාඩි වෙච්ච කෙනා හොඳට බණ අහනවා. පින්වතුනි, අර දැන් මේ 5 දෙනා 5 ආකාරයටනේ බණ අහන්නේ. ආනන්ද හාමුදුරුවෝ මේක දකිනවා 5 දෙනා 5 ආකාරයට බණ අහන්නේ. දැන් ආනන්ද හාමුදුරුවන්ට ප්‍රශ්නයක්,
ඇයි බුදුහාමුදුරුවෝ මේ අයට අවවාද නොකරන්නේ? ඇයි බනින්නේ නැත්තේ? පස් දෙනා පස් ආකාරයකයි බනහන්නේ. ආනන්ද හාමුදුරුවන්ට ප්‍රශ්නයක්. ආනන්ද හාමුදුරුවෝ ඒ වෙලාවේ බුදුහාමුදුරුවන්ගෙන් ඒ ගැන අහන්න යන්නේ මොකද? බුද්ධ දේශනාව පවතින හින්දා. බුද්ධ දේශනාව අවසන් වෙලා මේ පස් දෙනා පිටත් වුණාම බුදුහාමුදුරුවන්ගෙන් ගිහිල්ලා ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් පස් දෙනෙක් බණ අහන්න පැමිණියා. ඒ පස් දෙනා ඇහුවේ පස් ආකාරයට. ඇයි ඔබ වහන්සේ අවවාද නොකළේ කියලා බුදුහාමුදුරුවන්ගේ ආනන්ද හාමුදුරුවෝ අහන්නේ කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා ආනන්ද ඒ පස් දෙනාගේ අර ඉදිරියෙන්ම වාඩි වෙච්ච කෙනා බිමහාර බණ අහපු කෙනා එයා බණ අහනවා. හැබැයි මේත ආත්ම 100ක ඉඳන් ගැඩවිලෙක් වෙලා ඉපදිච්ච කෙනෙක් බුදුහාමුදුරුවෝ ගාවට පැමිණිලා බණ ඇහුවා. අර පුරුද්ද නැති කරගන්න බෑ. බණ අහද්දී පොළව හාරනවා. හැබැයි බණ අහනවා. සවන් යොමු කරගෙන. හැබැයි පොළව හාරනවා. කාට හරි බලන කෙනෙකුට පේන්නේ බණ අහන්නේ පොළව හාර ඉන්නවා වගේ. අර ආනන්ද දෙවණියට වාඩි වෙච්ච කෙනා අත්තක් හොල්ල බණ අහපු කෙනා ආත්ම 100ක් වඳුරෙක් වෙලා ඉපදිච්ච කෙනෙක්. හැබැයි බණ අහනවා අර පුරුද්ද අත්හැර ගන්න බෑ. උතුම් වූ කල්ප ගානකින් සවන් යොමු කරන්න පුළුවන් බුද්ධ දේශනාව පවතින තැනදී අත්ත හොල්ලනවා. ආනන්ද අර තුන්වෙනියට වාඩි වෙච්ච කෙනා ඇස් දෙක පියාගෙන බණ අහපු කෙනා ආත්ම 100 පිඹුරෙක් වෙලා ඉපදිච්ච කෙනෙක්. හැබැයි බුද්ධ දේශනාව පවතින තුරු ඒ පුරුද්දට ඇස් දෙක පියාගෙන බණ අහනවා. හැබැයි පුරුද්ද අත්හැර ගන්න බෑ. ආනන්ද අර හතරවෙනියට වාඩි වෙච්ච කෙනා පිළිවෙලේ තරු දිහා බලාගෙන බණ අහපු කෙනා ආත්ම 100 ජ්‍යොතිෂ වේදිකෙක්. පුරුද්ද අත්හැර ගන්න බෑ. හැබැයි බණ අහනවා. පස්වෙනියට වාඩි වෙච්ච කෙනා ආනන්ද පිළිවෙලින් අර හොඳට බණ අහපු කෙනා ආත්ම 100ක් බණ අහමින් ගුණදහ පුරුදු කරමින් ආපු කෙනෙක්. ඒ හින්දා එයා හොඳට වාඩි වෙලා බණ අහනවා. පින්වත්නි ඔය පින්වතුන්ට හිතන්නකෝ මේ ගමේ මෙච්චර පිරිස ඉද්දී මේ ධර්මශාලාවේ මේ පිරිස විතරක් මේ ඇතුලේ ඇවිල්ලා බණ අහන්න හේතුව පුරුද්දක් තියෙන්න ඕන. බණ අහන්න පුරුද්දක් තියෙන්න ඕන. පුරුද්දක් නැතිව බණ අහන්න බෑ. බණ අහන එකට පෙර සසල් පුරුද්දක් තියෙනවා. සසල් පුරුද්දක් හින්දායි ඔය පින්තුන් බණ අහන්නේ.
හිතන්නකො ගෙදර 5 දෙනෙක් 6 දෙනෙක් ඉන්නවා. නමුත් බණ අහන්න යන්නේ එක්කෙනයි උපරිම දෙන්නයි. ඇයි ඒ? සසර හැමෝටම පුරුදු නැහැ. බණ අහන්න පුරුද්දක් තියෙනවා. අපි උදෑසන නැගිට මොහොතේ ඉඳන් රාත්‍රී වෙනකම්ම වැඩ කරන්නේ ඇඟටද හිතටද? ඇඟට. කන්නේ බොන්නේ, නාන්නේ, යාන වාහන, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල් මේ සියල්ල ඇඟටද හිතටද? ඇඟට. ඇඟ ගැන හිතන සමාජයේ ඔය පින්වතුන් හිත ගැන හිතලා මෙතන මේ චූටි වේලාවක් හිත පෝෂණය කරන්න මෙතන වාඩි වෙලා ඉන්නවා. පින්වතුනි, හිත පෝෂණය අනුව තමයි අපි අඳින්න, පළදින, කන බොන විදිය, යාන වාහන, ගෙවල් දොරවල් වෙනස් වෙන්නේ. හිත පෝෂණය අනුව. ඒ නිසා හිත පෝෂණය වුණොත් තමයි අනිත් දේවල් පෝෂණය වෙන්නේ. නිසා ඔය පින්වතුන් මේ වේලාව තුල හිත ගැන හිතලා ටික වේලාවක් මේ ධර්ම ශ්‍රවණය සඳහා සවන් යොමු කරනවා. මට ඔය පින්වතුන්ගෙන් උදව්වක් ඕන. පුළුවන් ද කරන්න? තව පොඩි උදව්වක්. පුළුවන්ද? මට ඔක්කොගේම කැමැත්ත අනුව තමයි මම උදව් ඉල්ලන්නේ. පුළුවන්ද? මට ඇහෙන්නේ නැහැ. තව ටිකක් අයියේ. සද්දෙ මදි. මොකක්ද දන්නවද උදව්ව? මං අහන ප්‍රශ්න වලට හයියෙන් උත්තර දෙන්න ඕන. දැන් ඔය පින්තුන් පොරොන්දුනා මට උදව් කරනවා කියලා. අහන ප්‍රශ්න වලට හයියෙන් උත්තර දෙන්න. පින්තුනේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා තියෙනවා නම් යම් කරුණු ඒ පින්තුන් සමහරක් වෙලාවට අමතක වෙනවා. ඒ අමතකයේ නැවත වැඩ දියුණු කර ගන්න පුළුවන්. අහලා නැති කෙනෙකුට අලුතෙන් අහන්න පුළුවන්. මේකයි සුණාත ධාරේත චරාත ධම්මේ කියලා දේශනාවේ සඳහන් වෙන්නේ. සුණාත හොඳින් අහන්න ඕන. ධාරේත ධාරණය කරගන්න ඕන. අහලා විතරක් මදි. මතක තියාගන්න ඕන. චරාත ධම්මේ යනුව හැසිරෙන්න ඕන. අහලා මදි. අහලා මතක තියාගෙන මදි. අහලා මතක තියාගෙන යනුව හැසිරෙන්න ඕන. ආන්න ඒකට කියනවා ධර්ම දේශනාවකට සවන් යොමු කරා කියලා. ආන්න එතකොටයි ධර්ම දේශනාවක් ඇහුවා වෙන්නේ. ඔය පින්වතුන්ගෙන් අහන ප්‍රශ්නයට හයියෙන් උත්තර දෙන්න. වැරදි කරන එක පවුද නැද්ද? මට දැන් ඇහෙන්නේ නැහැ. හැමෝගෙම උත්තරේ මට ඕන. වැරදි කරන එක පවුද නැද්ද? පව්.
පව් කරන එක වැරදිද නැද්ද? වැරදි. හරි. දැන් ඔය පින්වතුන් උත්තරයක් මට දුන්නා. වැරදි කරන එක පව්ද නැද්ද කියලා අහුවාම පව් කියලා උත්තර දුන්නා. පව් කරන එක වැරදිද නැද්ද කියලා අහුවාම වැරදි කියලා උත්තර දුන්නා. ආන්නේ උත්තරයටයි දැන් මම ඔය පින්වතුන්ට මේ ප්‍රශ්න දෙකට ටයිම් මේ දේශනාවේ ඉදිරියට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. හිතන්නකෝ බලපත්‍රයක් නැතිව රිය පැදවීම වැරදිද නැද්ද? මට ඇහෙන්නේ නැහැ. වැරදි. පවුද නැද්ද? පවු නෙවෙයි. එහෙනම් දැන් ඔය පින්වතුන් කිව්වේ වැරදි කරන එක පවුද නැද්ද කියලා අහුවම පව් කියලා කිව්වේ. ලයිසන් නැති එක නීතියෙන් වැරද්දා. හැබැයි පවක් නෙවෙයි. පව් නම් නිවන් ආනිසංස ලයිසන් නැතුව රිය පැදවීමෙන් පව් නම් නිවන් දකිනා ಜಾති දක්වා ලයිසන් නැහැ. විපාකයක් තියෙනවනේ පවක් කරා. නිසා වැරද්දක් කරපු පමණින් පවක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි වැරදි ඔක්කොම පව් නෙවෙයි. මොනරෙක් මරපුවාම වැරදිද නැද්ද? මට ඇහෙන්නේ නැහැ. වැරදි. පවුද නැද්ද? පව්. මොනරෙක් මරපුවාම වැරදි කියලා ඔය පින්තුන් කිව්වා. පවුද නැද්ද කියලා කිව්වහම පව් කියලා කිව්වා. කුකුලෙක් මරපුවාම පවුද නැද්ද? පව්. වැරදිද නැද්ද? වැරදි. මොනරෙක් මරපුවාම පව්. පානගතයක් නේ. වැරදි. මොකද නීතියෙන් වැරදි මොනරු මරන්න තහනම් ලංකාවේ පවතින නීතියක් මරන්න තියා මොනර පිහාටක්වත් ළඟ තියාගන්න නීතියෙන් තහනම් මොනර පිහාටක්වත්. එතකොට කුකුලෙක් මරපුවාම ඔය පින්වතුන් කිව්වා වැරදි කියලා. ඔය පින්වතුන් අහලා තියෙනවද කුකුලෙක් මරලා පොලිසියෙන් අරන් යනවා? තමන්ගේ කුකුලා මරලා පොලිසියෙන් අරන් යනවා දැකලා තියෙනවද? එතකොට ඒක වැරදිද නැද්ද? ඒක වැරදි නෑ. වැරදි කොහොමද වෙන්නේ වැරද්ද? නීතිය. ඒ වැරද්ද වෙන්නේ නීතියෙන්. හැබැයි මොනරා මැරුවා කුකුලා මැරුවා පව් නම් පව්. හැබැයි වැරද්දට අහු වෙන්නේ එකයි. මොනරා විතරයි. කුකුලා. ඒතකොට වැරදි කියලා කියන්නේ කොහෙන්ද? නීතියෙන්. මිනි මරණ එක පවුද නැද්ද? ඔව්. මිනිස්සු මරණ එක පවුද නැද්ද? පව්. වැරදිද නැද්ද? වැරදි. ඔය පින්වතුන්ට මතක ඇති එක වර්ෂයක මැයි මාසේ 18 වෙනිදා මනුස්ස ඝාතනයක් කරලා රටම කිරිබත් කාලා රටම රතිඤ්ඤපත්තු කරලා මනුස්ස ඝාතනයක් වෙනුවෙන් සතුටු වුණා. එතකොට ඒක පවුද නැද්ද? පව්. වැරදිද නැද්ද?
ඇහෙන්නේ නැහැ. වැරදි නම් කවුද අත්අඩංගුවට ගත්තේ? ඔය පිටුතුන් දන්නවද කවුරු හරි මේ මනුස්ස ඝාතනය වෙනුවෙන් වැරද්දක් කියලා අත්අඩංගුවට ගත්ත කෙනෙක්? ඒක වැරදි නෑ. හැබැයි පව්. එතකොට දැන් ඔය පින්වතුන්ට තේරෙනවා ඇති. වැරද්ද තීරණය වෙන්නේ රටේ පවතින නීතියට අනුව. වැරද්දකට හම්බ වෙන්නේ දඬුවම. පවට හම්බ වෙන්නේ විපාකය. හැබැයි ඉන්නතුනේ දඬුවම මේ ආත්මෙට විතරයි. විපාකය මේ ආත්මෙටයි ලබන ආත්මෙටයි දෙකටම. දඬුවම මේ ආත්මෙට විතරයි. විපාකය මේ ආත්මෙටයි ලබන ආත්මෙටයි දෙකටම. දැන් මෙතන බණ අහන්න පැමිණලා ඉන්නෝ හිතන්නකෝ වයසක වයෝවෘද්ධ උපාසකම්ම කෙනෙක්. දැන් ඔය බණ අහන අතරේ මේ උපාසකම්මගේ ගේ කඩලා වටිනාම දේවල් අරගෙන යනවා හොඳයි. මේ උපාසකම්ම ගෙදර යනවා. ගිහින් බලනකොට ගේ කඩලා වටිනාම දේවල් ගෙදර තිබිච්ච ඒවා අරගෙන ගිහිල්ලා. මේ උපාසකම්ම හිතනවා මෙහෙම. මම අද පන්සලේ ඉඳන් බණ අහලා ආවේ. නිකම් බණක් නෙවෙයි මංගල ධර්ම දේශනාවක්. මම දැන් වයෝවෘද්ධයි. වයසයි. ඒ හින්දා හොරාට මේ ආත්මේ දඩුවම් දෙන්නේ නැහැ. මම ලබන ආත්මෙම දඩුවම් දෙනවා. කියලා හිතනවා. මම මේ ආත්මේ පරිගන්නේ නැහැ. මම දැන් වයසයිනේ හරියට පරිගන්න බෑ. මම ලබන ආත්මේ ගන්නවා. එම් පුළුවන් දේ වයෝවෘද්ධ උපාසකම්මට ලබන ආත්මේ පරිගන්න. දැන් ඔය පින්වතුන්ට වැටහෙනවා ඇති. වැරද්ද මේ ආත්මේ විතරයි. ඒක ලබන ආත්මෙට ගෙනියන්න බෑ. වැරද්දක් වන්නේ නීතිය උල්ලංඝනය කරොත් නේ. පාපයක් වන්නේ යුක්තිය උල්ලංඝනය කරොත්. නීතිය තනින් තැනට පුද්ගලයාගෙන් පුද්ගලයාට රටින් රටට වෙනස් වෙනවා. නීතිය ඉන්දියාවේ තියෙන නීතිය නෙවෙයි ලංකාවේ. ඉන්දියාවේ තියෙන නීතිය ලංකාවට බලපාන්නේ. ලංකාවේ තියෙන නීතිය ඉන්දියාවට බලපාන්නේ නැහැ. එතකොට නීතිය රටින් රටට වෙනස් වෙනවා. දැන් ඔය පින්වතුන් බස් එකට ගොඩ වෙන්නේ මොන පැත්තෙන්ද? පිටිපස්සේ දොරෙන්ද ඉස්සරහ දොරෙන්ද? ලංකාවේ නීතියට අනුව බස් එකට ගොඩ වෙන්න ඕනේ කොහෙන්ද? පිටිපස්සේ. අර ඉන් අවුට් කියලා ගහලා තියෙනවා. බහින්නේ කොහෙන්ද? සරයි. ඒක මොකද්ද ලංකාවේ නීතිය? කහිරකින් මාරු වෙන්න ඕන. තනීර කපන්න බෑ. ඒක ලංකාවේ තියෙන සාමාන්‍ය නීති. ඒ ලංකාවට අදාළ නීති.
එතකොට මම බස් එකට නැගින්නේ කොහෙද? මම බස් එකට නැගින්නේ එතකොට නීතිය පුද්ගලයාගෙන් පුද්ගලයාට රටින් රටට ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගමෙන් ගමට වෙනස් වෙනවා නීතිය. එතකොට පාපය කොහෙත් එකයි. ලෝකේ කොහේ ඉඳලා පාපය කරත් පව් නම් පව්ම තමයි. දැන් හිතන්නකෝ මේ ධර්ම දේශනාවට මෙතන බුද්ධ නියමයක් තියෙනවා. හාමුදුරුවන්ට අඟල් දෙකක් කොණ්ඩේ වවන්න පුළුවන්, අඟල් දෙකක් රැවුල වවන්න පුළුවන්. එනි බුද්ධ නීතියේ තියෙනවා. බුදුහාමුදුරුවෝ කැමති නම් හාමුදුරුවෝ අඟල් දෙකක් පුළුවන්. එක එක අසනීප මත හේතු කොටගෙන පුළුවන්. අඟල් දෙකක් රැවුල වවන්න. يعني මෙන්න මෙච්චරයි. පුරුක් දෙකක් රැවුල වවන්න පුළුවන්, කොණ්ඩේ වවන්න පුළුවන්. මේ දේශනාවට එනවා අඟල් දෙකක් කොණ්ඩේ වවාගෙන අඟල් දෙකක් රැවුල වවාගෙන. ඊළඟ පාර ඔය පින්වතුන් මට ධර්ම දේශනාවට ආරාධනා කරනවද? ආරාධනා කරන්නේ. හිතන්නකෝ මම මේ ධර්ම දේශනාවට වඩිනව දුර බැහැරක ඉඳලා මට ලයිසන් තියෙනවා. මම වාහනේ එලවාගෙන ඩ්‍රයිවිං කරගෙන එනවා ධර්ම දේශනාවට. අපිරිම රෝග දකින්න. දැන් ලිදුරාටක් ගෙවන්න වෙනවනේ. නිසා මමම වාහනේ එලවගෙන පැදගෙන එනවා. දැන් ඔය පින්වතුන් එහෙම දැක්කහම මට ඊළඟ පාර ධර්ම දේශනාවට ආරාධනා කරනවද? හැබැයි ඒක වැරද්දක්ද? පවුද? මේක මෙහෙම කරකව ලෝකපාලකයන් ඒක සීල කැඩෙන්නේ නැහැ. වැරදි නැහැ. ලංකාවේ නීතියක් පවුත් නැහැ. මට ලයිසන් තියෙනවා. ඒක ලංකාවේ නීතියනොත් ගැටලුවක් නැහැ. හැබැයි මොකද වෙන්නේ? සම්මත නැහැ. ආමුදුර කෙනෙකුට අඟල් දෙකක් රැවුල වවලා අඟල් දෙකක් කොණ්ඩේ වවලා ඉන්න ලංකාවට අනුව සම්මත නැහැ. වාහනේ පදවාගෙන එන්න සම්මත නැහැ. අසම්මතයි. හැබැයි වැරදිත් නැහැ. පවුත් නැහැ. අසම්මතයි. සම්මත නැහැ. හිතන්නකො මේ අබිනවාරාම විහාරස්ථානේ පොය දවසේ දැන් පොය දවස සිද්ධ වෙනවා. පන්සල අසලින් යනවා තරුණ පිරිමි ළමයෙක්. මේ පිරිමි ළමයා යන්නේ පන්සල අසලින් අර පාට ඉරි සර්ට් එකක් ඇඳගෙන. කලිසම ඇඳලා ඒක තනින් තන කපලා මහලා. කලිසම. කැප් එක දාලා ඒක මේ පැත්තට හරවලා. අතට සුදු යකඩ වලලු දාලා 3-4ක් අතට දාලා. කරට සුදු යකඩ මාල 3-4ක් දාලා. කන විදලා බෝල කරාබුවක් දාලා. රැවුල වවලා ඒක ටින්ට් කරලා. පොයිදාස් යන පන්සල ගාවේ. යනකොට එක පාරටම හිතනවා අද පොයේ දවසනේ පන්සලට ගිහිල්ලා සීල් ගන්න ඕන කියලා ධර්ම දේශනාවේ අයිනකින් වාඩි වෙනවා.
එතකොට මේ උපාසකම් වල මොකද කරන්නේ? එලවන්නේ නැද්ද? මුදු වැන්ටි නැති උපාසකම් වල. එලවන්නේ. හැබැයි ඒක පවුද නැද්ද? පවුද. සී ගන්නේ නැද්ද? සී ගන්නවා. හැබැයි සම්මත නැහැ. අසම්මතයි. ගැලපෙන්නේ නැහැ. එතකොට පින්වත්නි පවුනම් විපාක, වැරදි නම් දඩුවම්, අසම්මතව හැසිරුණාම නිന്ദා, අපහාස, ගරහ, කොන්කිරීම ඒවන පව් විපාක දඩුවම් වැරදි වලට වැඩිය අන්තයි. ඇයි දකින්න තැනේ කතාව කියනවනේ. අසම්මතව හැසිරුණාම අර දෙකටම වැඩිය අන්තයි. වැරද්දට සමාව හම්බුණත් වැරදීමට සමාව හම්බ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් වැරදීමක් වෙන්නේ හිතන්නේ නැතිවනේ. හැබැයි ඒකට නේද සමාව හම්බෙන්න ඕනේ. හැබැයි ගොඩක් වෙලාවට සමාව හම්බ වෙන්නේ වැරද්දට. හිතන්නකෝ ගෙදර තියෙනවා පරණ ලස්සන පිගානක්. ඒක ළමයා අතින් කුඩු වෙනවා. ඒක වැරද්දක්ද වැරදීමක්ද? වැරදීමක්. මේක අපි හිතමු අවුරුදු 5කට 10කට කලින් උනේ කියලා. සමහර අම්මල තාමත් කියවන්නේ නැද්ද? මම බදින දවසේ නැන්දම්මා එහෙම නැත්තම් මා මණ්ඩි දීපු පිගානක කුඩු කරා කියලා සමහරක් වෙලාවට මතක් වෙන වෙලාවට පරිණාම. වැරදීමක්. හිතන්නකෝ තාත්තා බාත්රූම් එකේ ඉන්න වෙලාවට ෂර්ට් එක අයිනෙන් තියලා ගියපු වෙලාවක ළමයා ගිහිල්ලා ෂර්ට් එකෙන් රුපියල් 1000ක් ගන්නවා. ඒක වැරද්දක්ද වැරදීමක්ද? වැරද්දක්. දැන් ඔය වැරද්දට තාත්තා පොලිසිය යනවද? ඇයි? පොලිසියෙන් නැත්තේ. පොලිසියට යන්න 1000යි. එන්න 1000යි. ලෝයට 5000යි. නැති වෙච්ච 1000යි. 8000යි. ඒක පොලිසියෙන් නැහැ. එයාට බයිනෝ. හැබැයි ඒකට සමාව දෙනවා. වැරද්දා සමාව දෙනවා. හිතලා බලන්නකෝ අර තාත්තගේ ෂර්ට් එකෙන් ගත්ත 1000යි. හිතන් නැතිව ඒ කුඩු වෙන පිගානයි වැඩිපුරම කියවන්නේ මොකද්ද? පිගානයි. ඇක්සිඩන්ට් එකක් වෙන්නේ හිතන් නැතුවද හිතලද? හිතන් නැතුව. වැරද්දක්ද වැරදීමක්ද? වැරදීමක්. එතකොට වැරදීමකින් මනුස්ස ඝාතනයක් සිද්ධ වෙනවා. ඒක සමාවක් තියනවද? සමාවක් හම්බෙන්නේ නැහැ. ඒක වැරදීමක්. හැබැයි සමාව හම්බෙන්නේ. ඒ නිසා පින්වතුන්ට තේරෙනවා ඇති වැරද්දට සමාව හම්බුණා. වැරදීමට සමාව හම්බ වෙන්නේ නැහැ. අපේ අතින් වැරද්ද වෙන්නේ හිතන් නැතුවනේ වැරදීම සිද්ධ වෙන්නේ. වැරද්ද වෙන්නේ හිතලනේ. හිමතුනේ ඔය වැරදීම කියන එක හදාගන්න අපාමාමෑණී බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ අටලෝ දහම.
අටලෝ දහමේ එකක් ඔය පින්වතුන්ගේ දේශනා කරොත් සම්මා සති. සම්මා සති කියලා කියන්නේ මොකද්ද? නිවැරදි සිහිය. නිවැරදි සිහිය තිබුණා නම් අර පිගාන කුඩු වෙනවද? ඇක්සිඩන්ට් එක වෙනවද? ක්‍රියානතුර වෙනවද? නැහැ. ඒකට පින්වතුනි අටලෝ දහමේ එකයි දේශනා කරේ ඔය පින්වතුන්ට සම්මා සති විතරයි. වැරදීම් කියන එක නැති වෙනව මේ එකකින්. අටලෝ දහම ගැන දේශනා කරන්න ගියොත් තවත් පැයක් ගත වෙනවා. දැනට පැයකට වැඩි වේලාවක් ගත වෙලා තියෙනවා. සාමාන්‍ය සම්මතය පැයයි. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ තෝකතෝකම් කණේ කියලා. තේරුම හැම වෙලාවෙම ටික ගොඩාක් කරන්න ගියාම අමාරුයි. කරදරයි. ටිකක් කරපුවාම ලේසි පහසු. හැම වෙලාවෙම ටික කරන්නයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා මේ දේශනාව ටිකයි හැබැයි පැයක් ඉවර වෙලා. සාමාන්‍ය සම්මතය අනුව. පිටුදේ ලංකාවේ පැයකට ධර්ම දේශනාව සිද්ධ වෙන්නේ. ඉස්සර ධර්ම දේශනාවක් කියලා කියන්නේ එළි වෙනකම් පවතින එක පරිත්‍රාණ ධර්ම දේශනාව වගේ. ඒක පැයකට සීමා වෙන්නේ. ලංකාවට රේඩියෝ එක හඳුන්වා දුන්නට පස්සේ ඊට එළි වෙනකම් මේ ධර්ම දේශනාව කියන එක සිද්ධ කරන්න අමාරුයි. වෙන වැඩසටහන් තියෙන හින්දා. එහෙනම් ඒගොල්ලෝ ධර්ම දේශනාව පැයකට සීමා කරගත්තා. එහෙනම් අද වෙනකොට ලංකාවේ හැම දේශනාවක්ම පැයයි. ඉතින් අද මේ උතුම් පින්කමෙහි ඒ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබනවා භද්‍රා සෙනවිරත්න මහත්මිය. ඒ වගේම අරමුණ දයාබර සායම්පුරුෂයා එඩ්වර්ඩ් ලේනගේ මහතා, ඒ වගේම භද්‍රා සෙනවිරත්න මහත්මියගේ දෙමව්පිය දෙපළ සහ සහෝදරියට, ඒ වගේම ලෙස්ලි මහලේකම් මහතාට, ධනවර්ධන මහතාගේ දෙමව්පියන් දෙපළට පින් අනුමෝදන් කිරීමට ප්‍රාර්ථනා හැටියට අභිනවාරාම පන්සලේ වැඩ වාසය කරන නායක ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම අද දින උපසම්පදා වූ සුගුණසිරි ස්වාමීන් වහන්සේට ආශිර්වාද කිරීම කියන අරමුණු මූලික කරගන්නවා. ඒ වගේම මේ ධර්ම දේශනාවේ තවත් අරමුණු කරගන්නවා. මේ අධිශීලී සංඛ්‍යාත උපසම්පදා වෙනුවෙන් මේ මහන්සි වූ උදව් කැපකිරීම සිද්ධ කර හැම දිනකටම කරන කියන කටයුතු සාර්ථකමත් වේවා. දරුවන්ගේ අධ්‍යාපනයේ කටයුතු දිනෙන් දින සාර්ථකමත් වේවා. අනුරාධපුර විද්‍යාශ්‍රී බෝධීන් වහන්සේගේ සෙන්කඩගල දන්ත ධාතුන් වහන්සේගේ ආශිර්වාදය ලැබී කේදාංශයේ සිට පාදාන්තයට එළබිලා එළබෙන්න තිබෙන දුක්ඛන්ද කාර්යය දෝරේ භූත වේවා. අවසන මේ පිනෙන්න ඔබ හැම දෙනාම නමේ මේ පරිලෝකියයට මේ පින්කම දිහා බලලා අපට පිනක් අනුමෝදන් කරයි කියන අදහසින් යනවා. එයාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. එයා අතුරෙන් යම් කිසි විදිහකින් හෝ දුක්ඛගත ස්ථානයක අභවගත ස්ථානයක ඉපදී යත්නම් ඒ මෙදී සපවත් ස්ථානයකටපත් වෙත්වා.
සපවත් ස්ථානයක සිටිනා ඒ සප වඩ වඩාත් වර්ධනය වේවා අවසන මේ පිනෙන්න. ඒ මියගේ ඥාතීන් ඇතුළු ඔබ අප සෑම සියලු දෙනාම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති උතුම් අමා මහා නිවනින්ම සැනසේවා කියලා හොඳයි හැමදෙනාම සාදුකාරයක් පවත්වනවා. ඔය පින්වත්තුන්ට ආශිර්වාද කරනවා. ආශිර්වාදය ලබා ගැනීම පිණිස වැඳ ගන්න. අභිවාදන සීලෙස නිච්ඡන් උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සද්ද සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි.